ඔයත් අවුරුදු ගාණක් ඉංග්‍රීසි පන්ති ගිහිල්ලා සරල ව්‍යාකරණවත් හරියට තේරුම් ගන්න බැරුව ඉංග්‍රීසි ඉගෙනීම අත්තරනම දාපු කෙනෙක්ද? එහෙනම් ඔයාටයි මේ පුංචි රහස. හැබැයි ඔයා මේ වෙනකොටත් ඉංග්‍රීසි ව්‍යාකරණ හොඳින් තේරුම් ගත්ත ඉංග්‍රීසිය උගතෙක් නම් ඔයා වගේ අයට නෙමෙයි මේ වීඩියෝ එක. ඉංග්‍රීසි ඉගෙනීම ගොඩාක් අමාරු වැඩක් කියලා හිතලා ඉගෙනීම අත්හැරලම දාපු අයට ඉංග්‍රීසි පුළුවන් කරන්න අපි පාවිච්චි කරන පුංචි උපක්‍රමයක් තමයි අපි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉංග්‍රීසි භාෂාවේ සරල වාක්‍ය රටා හොඳින් නිරීක්ෂණය කළොත් එය අපේ සිංහල භාෂාවේ සරල වාක්‍ය වර්ග දෙකකින් ගොඩ නැගිලා තියෙන බව නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මේක උපකල්පනයක් බව ඔබ මතක තබා ගත යුතුයි. මේ සරල සිංහල වාක්‍ය වර්ග දෙකෙන් තමයි ඉංග්‍රීසි භාෂාවේ මූලික වාක්‍ය රටා නිර්මාණය වෙලා තියෙන්නේ. පළවෙනි වාක්‍ය රටාව. මේක සිංහල වාක්‍ය රටාවක්. ප්‍රධාන ක්‍රියාපදයක් සහිත වාක්‍ය රටාව. ඒ කියන්නේ අතපය සොලවල කරන දෙයක් ගැන සඳහන් වෙන වාක්‍ය රටාව. දෙවෙනි වාක්‍ය රටාව වන්නේ ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාක්‍ය රටාව. මේ වගේ වාක්‍ය ඇතුලේ අපි අතපය සොලවල කරන දේවල් ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ. ප්‍රධාන ක්‍රියාපද සහිත වාක්‍ය රටාව කියන්නේ go, play, speak, arrange, like, study වගේ අපි අතපය සොලවල කරන දේවල් හෝ මනස පාවිච්චි කරලා කරන ක්‍රියාපද ගැන කියවෙන සරල අදහස්. මෙන්න මේ විදිහට අතපය හෝ මනස පාවිච්චි කරලා සිදු කරන ක්‍රියා ප්‍රකාශ කරනකොට කිසිම වෙලාවක am, is, are, was, were, will be කියන පද පාවිච්චි කරන්න යන්න එපා. හොඳින් නිරීක්ෂණය කරන්න. I go. මම යනවා. I am go කිව්වොත් එහෙම වාක්‍ය සම්පූර්ණ වැරදි. මේක අතපය සොලවල කරන දෙයක්. මේ වගේ අදහස් වල am, is, are, was, were, will be භාවිත කරන්න එපා. දෙවෙනි උදාහරණය they play. ඔවුන් සෙල්ලම් කරනවා. they are play කියලා එහෙම කවදාවත් පාවිච්චි කරන්න එපා. එහෙම වාක්‍යයක් ඉංග්‍රීසි භාෂාවේවත් නැහැ. she lives. ඇය ජීවත් වෙනවා. she is live කියලා එහෙම කවදාවත් කියන්න එපා. එහෙම වාක්‍යයක් ඉංග්‍රීසි භාෂාවේවත් නැහැ. I drive. මම රිය පදවනවා. මම drive කරනවා. I am drive කියන්න බෑ. එහෙම වාක්‍යයක් ඉංග්‍රීසි වල නැහැ. තවත් පුංචි පැහැදිලි කිරීමක්. එදිනෙදා කරන ක්‍රියා, සිදුකොට අවසන් වූ ක්‍රියා සහ අනාගත කාල ක්‍රියා. මෙන්න මේ වගේ සරල අදහස් වලදී අපි am, is, are, was, were, will be කියන පද පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ සරල સિદ્ધාන්තය ඔබට හොඳට තේරුණා නම් අපි දෙවෙනි වාක්‍ය රටාව ගැන බලමු. ඒ තමයි ප්‍රධාන ක්‍රියාපදයක් රහිත වාක්‍ය රටාව. මේ වගේ වාක්‍යවල අතපය සෙලවීමක් ගැන කතා කරන්නේ නැහැ. මෙන්න මේ වාක්‍ය රටාවේදී අපි කතා කරන්නේ නාමපද, නාම විශේෂණ, පිහිටීම්, මිල ගණන් සහ තනතුරු වගේ දේවල්. මේවා අතපය භාවිත කරලා කරන ක්‍රියාපද නෙමෙයි. මෙන්න මේ වගේ අදහස් වලදී තමයි am, is, are, was, were, will be කියන පද භාවිත වෙන්නේ. වර්තමාන, අතීත, අනාගත කාල තුන අනුව මේ පද වලින් am, is, are භාවිත වෙනවද, was, were භාවිත වෙනවද, will be භාවිත වෙනවද කියන එක තීරණය වෙනවා. දැන් අපි මේ සරල උදාහරණ ටික හොඳට නිරීක්ෂණය කරමු. එය යතුරක්. It is a key. යතුර කියන්නේ නාම පදයක්. ඒ නිසා අපිට am, is, are, was, were, will be කියන පද වලින් ගැළපෙන පදයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. She is a university student. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් කියන්නේ තනතුරක්. ඒ නිසා අපිට am, is, are, was, were, will be කියන පද වලින් ගැළපෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඇය ලස්සනයි. She is beautiful. ලස්සනයි කියන්නේ නාම විශේෂණයක්, ලක්ෂණයක්. ඒ නිසා am, is, are, was, were, will be කියන පද වලින් සුදුසු එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉංග්‍රීසි බෑන්ක් ඇකඩමි එක පිහිටා තියෙන්නේ
දුෂ්කර පළාතක. English Bank Academy is located in a remote area. මේකෙන් කතා වෙන්නේ පිහිටීමක් ගැන. අතපය සොලවලා කරන දෙයක් ගැන නෙමෙයි. ඒ නිසා අපිට am, is, are, was, were, will be කියන පද වලින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර ඉන්නවා. මෙන්න මේකත් එක්තරා විදිහක පිහිටීමක්. ඒ නිසා I am at home today. ඇය Facebook වල ඉන්නවා. මේකත් එක්තරා විදිහක පිහිටීමක්. ඒ නිසා she is on FB. මෙන්න මේ විදිහට පිහිටීම් ගැන කතා කරනවා නම් බය නැතුව am, is, are, was, were, will be කියන පද වලින් සුදුසු පදයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ washing machine එකට 125,000 වෙනවා. 1,25,000ක් වෙනවා. මේකෙන් කතා කරන්නේ මිල ගණනක් පිළිබඳව. ඒ නිසා අපිට am, is, are, was, were, will be කියන පද වලින් ගැළපෙන එකක් පාවිච්චි කරන්න පුළුවන්. This washing machine is 125,000 rupees. ඔය ඉංග්‍රීසි ටිකක් දන්න අය මේ වීඩියෝ එක බැලුවා නම් ඒගොල්ලෝ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහයි. එතකොට ing දානේවට මොකද වෙන්නේ? ඉංග්‍රීසි දන්න අයට මේ වීඩියෝ එක බලන්න එපා කිව්වේ ඔන්න ඔය පටලැවිල්ල වෙන නිසා. මූලික සිද්ධාන්ත තේරුම් ගත්තට පස්සේ අපි ඒ වගේ ව්‍යාකරණ ගැන වෙනම ඉගැන්වීම් කරනවා. මෙතෙන්ට ing ක්‍රියාපද සහ වෙනත් ක්‍රියාපද වර්ග සම්බන්ධ කරගන්න එපා. මෙතනදී අපි කතා කරන්නේ go, play, speak, study, teach වගේ සරල ක්‍රියාපද. ක්‍රියාපදයේ මූලික ස්වරූපයේ භාවිත වන අදහස්. එහෙම නැත්නම් අතීත කාල අදහස්. දෙවෙනි ස්වරූපයේ භාවිත වෙන ඒවා. එහෙමත් නැත්නම් අනාගත කාල අදහස්. එහෙම නැතුව ing සහ වෙනත් ක්‍රියාපද භාවිත වෙන ඒවා ගැන මෙතනදී අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඔයත් තාම ඉංග්‍රීසි භාෂාවේ සරල ව්‍යාකරණ සිද්ධාන්තවත් තේරුම් ගන්න බැරිව ඉංග්‍රීසි ඉගෙනීම එපා වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ channel එක follow කරලා තියාගන්න.